ඉතින් කොහොමද කට්ටියට අද ඇත්තටම පොයට පස්සේ දවස අපේ ගෙදර කට්ටියත් එක්ක අපි ඉතින් කට්ටියම ගියා ඇලේ නාලා විනෝදෙන් ගත කරලා එන්න. ඉතින් ඒ පුංචි මතකයක් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා. ඉතින් අපි ඇලේ ගිහින් උයලා කාලා නාලා එහෙම තමයි ආවේ. අපි ඉතින් අද හදන්නේ චිකන් හොද්දක් හදලා පොල් රොටි. මේ තමයි අපේ රසම රස චිකන් හොද්ද හැදෙන විදිහ. දකින්න කොටත් කටට කෙලවුණනවා මට නම්. කොහොමද බලන්නකෝ ඔයාලටත් ආසයි නේද? මේ තියෙන්නේ අපි කට්ටිය ඉතින් මේ අපේ ලස්සන දිය ඇල්ල. මේ තියෙන්නේ අපේ ලස්සන පරිසරය. ඉතින් මේ සබාදහමත් එක්ක තමයි අපි ගිහින් සබාදහම රස විඳින ගමන් රොටි හදලා කාලා එහෙම හිටියේ. මේ පේනවනේ අපි රොටි පුච්චනවා ගල උඩ තියාගෙන. චූටි ලිපක් එහෙම හදාගෙන මේ රොටි පුච්චනවා. ඉතින් කොහොමද කට්ටියට අද ඇත්තටම පොයට පස්සේ දවස අපේ ගෙදර කට්ටියත් එක්ක අපි ඉතින් කට්ටියම ගියා ඇලේ නාලා විනෝදෙන් ගත කරලා එන්න. ඉතින් ඒ පුංචි මතකයක් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා. ඉතින් අපි ඇලේ ගිහින් උයලා කාලා නාලා එහෙම තමයි ආවේ. අපි ඉතින් අද හදන්නේ චිකන් හොද්දක් හදලා පොල් රොටි. මේ තමයි අපේ රසම රස චිකන් හොද්ද හැදෙන විදිහ. දකින්න කොටත් කටට කෙලවුණනවා මට නම්. කොහොමද බලන්නකෝ ඔයාලටත් ආසයි නේද? මේ තියෙන්නේ අපි කට්ටිය ඉතින් මේ අපේ ලස්සන දිය ඇල්ල. මේ තියෙන්නේ අපේ ලස්සන පරිසරය. ඉතින් මේ සබාදහමත් එක්ක තමයි අපි ගිහින් සබාදහම රස විඳින ගමන් රොටි හදලා කාලා එහෙම හිටියේ. මේ පේනවනේ අපි රොටි පුච්චනවා ගල උඩ තියාගෙන. චූටි ලිපක් එහෙම හදාගෙන මේ රොටි පුච්චනවා.